මේ වෙනකොට වෙලා උදේ 7යි කාලයි. හැබැයි මට නම් ඕනේ අද දවසේ ඉක්මනට ගෙවිලි ඉවර වෙන්න. ඔබදකිනි අනේ ඔයන්ගේ සස්සන මූණ අප්පා සස්සන මූණි විරිත්තන කැත ටික් චීක්. දවස් ඇතුළත කරලා ඉවර කරගන්න ගොඩක් වැඩ තිබුණාත් ඉස්සෙල්ලම අපි අපේ ලන්ච් එක රෙඩි කරලා ඉමු. තේවට නැසිකිටි ඕන්නම් ගන්න. පේනවනේ ඉතින් මේක ගන්නත් එයාගෙන් පර්මිෂන් ගත්තේ බොහොම අමාරුවේ. මේක තමයි මම ගොටුකලයි කංකුණේ හිටවල තියෙන්නේ. දැන් ගොටුකල කඩලා මට ගන්න ගොටුකල නැහැ. ඒක නිසා මම අද තෙබුකලක් දාලා දවල්ට කවලම් මැල්ලුමක් හදනවා. මෙන්න මේ විදිහට තමයි අපේ අද දවසේ ලන්ච් එක රෙඩි වුනේ. පේනවනේ ඉතින් ෆොටෝ එකක් ගන්නවා කිව්වොත් ආයෙ ඉතින් වෙන මුකුත් ඕනේ නැහැ. මේ තියෙන්නේ මං අපේ පෝස්ට් හිටවපු රෝස ගහ. දැන් මේකේ මල් පිරීලා තියෙනවා. මේකේ මල් පහක් හැදිලා තියෙනවා. හැබැයි අන්තිම මල තාම පිපිලා නැහැ. ඉතින් ඒක නිසා පළවෙනියටම පිපුණු මල දැන් පරවීගෙන වගේ එන්නේ. ඒ නිසා මං හිතුවා පිපුණු මල් ටික අද පෝස්ට් වෙනුවෙන් පූජා කරන්න. ඒ ටික ඉවර වෙලා ගෙට එනවත් එක්කම මහා හුළඟක් එක්ක වැස්සක් එන්නයි ලෑස්ති. උණුවෙන් කෝපි කෝප්පයක් එක්ක කතා පොතක් කියවන්න තිබුණා නම් මරු. ඒත් අද මට තියනවා වෙන වැඩක්. අද රැයට අපි අපේ ගෙදර යන්න ප්ලෑන් කරගෙන ඉන්නේ. ඉතින් ඒක නිසා මං හිතුවා තාත්තට වටලප්පමක් හදාගෙන යන්න. ඊට අමතරව මෙන්න මේ ටිකත් මම ලෑස්ති කරගත්තා. ඒ ටිකත් ඔක්කොම ලෑස්ති කළා හවස තේ බොන්න මං හැදුවා පේස්ට්‍රි. ඉතින් කොහොම හරි අපිට හවස ගෙදර යන්න උනේ නැහැ. මොකද වෙන පර්සනල් වැඩක් වැටුණ නිසා. ඒක නිසා මං හිතුවා මම මේ එකතු කරලා වේලප්පු බිත්තර කටු වගේක් තියනවා. ඒ ටික ග්‍රයින්ඩ් කරලා තියාගන්නවා රෝස ගහට දාන්න කියලා. මොකද රෝස ගස් වලට බිත්තර කටු හොඳයි කියලා මං අහලා තියෙනවා. ඉතින් ඒක නිසා මං දැන් මේ ටික ඔක්කොම ග්‍රයින්ඩ් කරලා දාන්න හදන්නේ. ෆයිනලි අපි උදේ පාන්දරිම පිටත් වුණා අපේ ගෙදර යන්න. කොමාරි උදේ 10:00 වගේ වෙනකොට අපිට පුළුවන් මාතරට එන්න. ඉතින් මේ පිළිගැනීම ඉතින් වෙන මොනවද? ඊපස්සේ ඉතින් බලාගෙන හිටපු අම්මගේ රස බත් එකත් කාලා අපි අපේ ඩෙසර්ට් එක ගත්තා. කොහොම තමයි අපේ ඒ ලස්සන දවස ගෙවිලා ඉවරුනේ. ආයෙත් බ්ලොග් එකකින් හම්බ වෙනකන් ගිහින් එන්නම්. බයි.